දරුවනේ ඔයාලා හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා මුලින්ම. අද අපි ගුරු දිනය සමරන දවස. ඔක්තෝබර් 6 වෙනිදා. මම ගුරුවරියක් වෙනවා වගේම මමත් ශිෂ්‍යයෙක් වෙනවා මගේ ආදරණීය ගුරුවරුන්ට. ඉතින් ප්‍රථමයෙන්ම අද සුබ පැතුම් එකතු කරනවා ගුරු දිනය වෙනුවෙන් සියලුම ගුරුවරුන්ට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබෙන්න ඕන කියලා. ඉතින් පුතේ ගුරු දිනය නිමිති කර ගනිමින් පාසල්වල පැවැත්වෙනවා දරුවන් විසින් සංවිධානය කරපු ගුරු දින සැමරු උත්සව. ඉතින් මගෙන් දරුවෝ අහලා තිබුණා ටීචර් මේ වගේ වැඩසටහනක් පටන් ගන්න අපිට කොහොමද ලස්සන ආරම්භයක් ගන්නෙ? අපේ කතාවකට ලස්සන කරුණු ටිකක් මොනවද කියන්න පුළුවන් කියලා ඉදිරිපත් කරන්න කියලා. ඉතින් මේක පුතේ අද මම කරන්නේ ඒ වෙනුවෙන්මයි. ඇත්තටම මීට කලින් මේ වීඩියෝ පඩයට යොමු වෙන කලින් මම ඔයාලට කියන්න කැමතියි ගුරුවරු ඔයාලගෙන් බලාපොරොත්තු වෙන්නේ එකම එක දෙයයි. ඒ තමයි ඔවුන් දෙන ශිල්පය හොඳින් ලබා ගැනීම සහ සමාජයට වැඩදායක පුද්ගලයෙක් විදියට ඔවුන්ට ඔබව යම් දිනක දකින්නට ලැබෙන්න කියන කාරණාව. ඉතින් හැම දෙයක්ම කරන්න කලින් ඒ දේ හොඳින් මතකයේ තියාගන්න මගේ ආදරණීය දරුවනේ. ඉතින් එහෙමනම් අපි පටන් බලමු ගුරුදින සමරු වැඩසටහනක්. ඔයාලට මෙන්න මේ වගේ ලස්සන වාක්‍ය කීපයකින් පටන් ගන්න පුළුවන්. ගුණ නැන බෙලෙන් යුතු පුතුමය ඉතාගරු. ගුණ නැනින් යුතු පුතුන් තනන්නට වෙහෙසෙන අපේ ආදරණීය ගුරු මව්පියන්ට මාගේ උපහාරයම නමස්කාරයම වේවායි පතමින් ගුරු දින සමරු වැඩසටහන මේ ලෙසින් ආරම්භන්නට අපට අවසරයි. හරි පුතේ මම ඔයාලට තවත් ලස්සන ක්‍රමයක් යෝජනා කරන්න. හරි ලස්සන අපූර්ව කතාවක් තියෙනවා. ඇයි ගුරුවරුන් මේ වෘත්තිය තෝරගන්නේ කියලා. අපි බලමු මේ ලස්සන කතාව ඔයාගේ වැඩසටහනේ ආරම්භයට යොදාගෙන. එහෙම වුණාමත් හරි අපූර්වයි වගේම ලස්සනයි. ගුරුවරුන්ට ඒක හොඳට හිතවලට දැනෙයි කියලා මං හිතනවා. මෙන්න මෙහෙමයි මේ කතාව. වරක් පුද්ගලයෙකු ගුරුවරයෙකුගෙන් මෙහෙම ඇහුවා. ඇයි ඔබ ගුරුවරයෙකු වීම පිළිබඳව මෙතරම් ආඩම්බර වන්නේ? ගුරුවරයා සිනාසී මෙසේ පැවසුණා. වෛද්‍යවරයෙකුගේ ආදායම වැඩිවන්නේ සමාජයේ ලෙඩ රෝග වැඩිවන තරමටයි. නීතිඥයෙකුගේ ආදායම වැඩිවන්නේ සමාජයේ අපරාධ වැඩිවන තරමටයි. නමුත් ගුරුවරයෙකුගේ ආදායම වැඩිවන්නේ සමාජයේ දැනුම මිනිසුන්ගේ හා ජාතීන්ගේ සමෘද්ධිමත් බව වැඩිවන තරමටයි. ඒ නිසා ගුරුවරයෙකු වීම මට මහත් ආඩම්බරයක්. ඉතින් මා ආදරණීය ගුරු මව්පියන් වෙනුවෙන් ඒ වදන් පෙළ උපහාරයක් වේවායි පතමින් අද දින ගුරු දින සමරු වැඩසටහන මේ ලෙසින් ආරම්භන්නට අපට අවසරයි. ආයු බොහෝ වේවා. වනසිව්පාවුන් වැනි මිනිසුන් මැද දෙවි දේවතාවන් වැනි මිනිසුන් නැත. ඒ දේවතාවන් දිව්‍යාංගනාවන් මනුලෝ තලයේ වාසනාවන්. මම හිතනවා අපට හමු වුණු දෙවි දේවතාවන් වන්නේ අපේ දෙමව්පියන් හා අපේ ආදරණීය ගුරුවරුන් කියා. එක් දිනකට ගුරුන් ගුණ සිහි කළ නොහැකි. එහෙත් ඔබ නමින් අපේ හදවතේ ඇති ගුණ සිහිපත් කරන්නට මේ කෙටි සමරු උත්සවය ආරම්භීමටයි මේ සූදානම් වන්නේ. ප්‍රථමයෙන්ම මගේ ආදරණීය ගුරු මව්පියන්ට නිදුක් නිරෝගී දීර්ඝායුෂ මම ප්‍රාර්ථනා කරනවා. හොඳයි පුතේ ඔයාලා මගෙන් ඉල්ලලා තිබුණ විදියට ගුරු දින සමරු උත්සවයක් ආරම්භය වගේම ඒ වැඩසටහන අතර මැදේ වුණත් ඔයාලට මේ ලස්සන දේවල් කියලා ඒ වැඩසටහන තවත් ආකර්ශනීය ආලෝකමත් එකක් බවට පත් කරගන්න පුළුවන්. හැම දෙයකටම වඩා වටින්නේ පුතේ ගුරුවරුන්ට එයාලා කියලා දෙන මාවතේ ගමන් කරන එක. ඉතින් ඇත්තටම ගුරුන් ගුණ සිහි කරන්නට තියෙන්නේ මේ එක දවසක නෙවෙයි. හැමදාම ඔයාගේ අම්මට තාත්තට ආදරය කරනවා වගේම එයාලටත් ඒ ආදරය දෙන්න. ඒ වගේම එයාලා පෙන්වන නිවැරදි මාවතේ ඔයා ගමන් කරන්න. එතකොට පුතේ ඔය දිනකට මේ සැමරුම් උත්සව අපිට සීමා කරගන්නේ නැතුව හැමදාම ගුරුවරුන්ගේ ගුණ හදවතේ තියාගන්න. එයාලගේ ආශිර්වාද ඔයාගේ ජීවිතයේ ඉදිරි ගමනට ඔයාට වැදගත් වෙනවා. ගුරු දිනය සිහිපත් කරන අද දිනේ මා හට අකුරු කළ සියලුම ගුරුවරුන්ට උපහාරයක්ම වේවායි මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ඔවුන් නොසිටින්නට කිසි දිනක මා මෙතන නොසිටින්නට තිබුණා.